සුබ දවසක්. අද වැඩසටහනේදී ඩයිනෝසර් සත්වකාණ්ඩයේ භයානකම සහ දරුණු සත්වයෙක් වන ටයිරොනොසෝරස් රෙක්ස් හෙවත් ටීරෙක්ස් සත්වයා පිළිබඳවයි. හසිත් සර්ගෙන් අසා දැනගමු. අයිබෝන් සර්. ටයිරොනොසෝරස් රෙක්ස් හෙවත් ටීරෙක්ස් සත්වයා පිළිබඳව අපට පැහැදිලි කර දෙන්න. මෙහිපිට වාසය කළ ඩයිනෝසර් සත්වයින් අතරින් දරුණුතම සත්වයා ලෙස පුතේ අපිට මේ ටීරෙක්ස් සත්වයා පෙන්වා දෙන්න පුළුවන්. මේ ටීරෙක්ස් සත්වයාගේ නම ලතින් භාෂාවට අනුව කටුස්සන් අතර රජු කියන නමින් පෙන්වා දෙන්න පුළුවන්. ටීරෙක්ස් සත්වයින් පුතේ ඉතාම දරුණුයි. මොහු මාංශභක්ෂී සත්වයේ මේ ටීරෙක්ස් සත්වයා පිළිබඳව කතා කරද්දී උතුරු ඇමරිකාව බටහිර ඇමරිකානු ප්‍රදේශවලින් පොසිල බොහෝමයක් සොයා ගන්න ලබනවා. මීට වසර මිලියන 66 68 අතර කාලේ ක්‍රිටසියස් යුගයේ තමයි මිහිපිට දරුණුතම ඩයිනෝසර්වරයා වන ටීරෙක්ස් සත්තුන් පිළිබඳ ඔවුන්ගේ යුගය පිළිබඳ පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. සර් මෙම සතුන්ගේ ශරීරය හා හැසිරීම කෙබඳුම යන්න පෙන්වා දෙන්න පුළුවන්ද? ටීරෙක්ස් සත්වයින් පිළිබඳව කතා කරද්දී දිගින් අඩි 40ත් 45ත් අතර ප්‍රමාණයක් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මොවුන්ගේ උස ජිරාෆ් සත්වයෙක් හා සමාන. ඒ කියන්නේ අඩි 12ත් 13ත් අතර ප්‍රමාණයක් මොවුන්ගේ උසින් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේ බර ගත්තාම පුතේ ටොන් 6ක් 7ක් අතර ප්‍රමාණයක් පෙන්වා දෙන්න පුළුවන්. මේ ටීරෙක්ස් සත්වයින් පිළිබඳ කතා කරද්දී ඔවුන්ගේ පිටුපස පාද දෙකේ බාහුව ඉතාම ශක්තිමත්. ඔවුන්ගේ ඇවිදීමේදී ඉදිරි අත් දෙක ඉතාම කෙටි. ගොදුරු පසුපස වේගෙන් හඹා යමින් ඉතාම තියුණු දත් පෙළකින් සමන්විතයි. මොවුන්ගේ ප්‍රධාන ආහාරය බවට පත් වුණේ පුතේ ශාකභක්ෂක ඩයිනෝසර් සත්වයෙක් වෙච්ච ටයිසෝරසෝරස් කියන සත්වයින් මොවුන්ගේ ප්‍රධාන ආහාරය වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ටීරෙක්ස් සතුන් පිළිබඳ කතා කරද්දී ඉතාම දරුණු පෙළේ ඒ වගේම තමයි ඕනම අවස්ථාවක ඕනම ඩයිනෝසර්වරයෙක් සමග දරුණු සටන්වල යෙදුණා. මේ තමයි ඩයිනෝසර්වරුන්ගේ ලොවේ දරුණුතම සත්වයා වන ටීරෙක්ස් සත්වයාගේ ශරීර ස්වභාවය හා පුතේ ඔවුන්ගේ හැසිරීම වශයෙන් පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. බොහොමත් ස්තුතියි සර්. අද දින ඩයිනෝසර් සත්ව වංශයේ භයානකම සත්වයෙකු වන ටයිරොනොසෝරස් හෙවත් ටීරෙක්ස් සත්වයා පිළිබඳ කතා කළා. බොහොමත් ස්තුතියි මෙතන පුතේ අද දවසේ